ලිප්ස්ටික් නිසා මරණ දඬුවම දුන්න කියලා ඔබ දන්නවද? ඔබ දිනමතාම පාවිච්චි කරන මේ රූපලාවන්‍ය වස්තුවට පුළුවන් වුණා එක යුගයකදී කාන්තාවකට මරණ දඬුවම අරන්. මේ එහි අඳුරු කතාවයි. අද ලෝකයේ ශක්තිය සහ ස්ත්‍රීත්වයේ සංකේතයක් වන ලිප්ස්ටික් ඈත අතීතයේදී විශේෂයෙන්ම මැද යුගයේ යුරෝපයේදී සැබෑ භීෂණයක් ඇති කළා. ක්‍රිස්තු වර්ෂ 1600 ගණන්වල එංගලන්තයේ සිටි රෙජින පළමුවන එලිසබෙත් රෙජින ලිප්ස්ටික් බලයේ සලකුණක් ලෙස යොදාගත්තා. ඇය විශ්වාස කළේ රතු පැහැල් රෝග වළකන ජීවය දෙන මායාවක් ඇති කරන බවයි. ඇය අසනීප වූ විට ඇයගේ තොල් රත් කිරීමට වැඩි වැඩියෙන් ලිප්ස්ටික් තවරා ගත්තා. එහෙත් බලවත්ම සත්‍ය මෙයයි. 1200 ගණන්වල පල්ලියේ විසින් ලිප්ස්ටික් භූතයන්ගේ වැඩක් සහ සැමියන් රවටා ගැනීමට කරන මායාවක් ලෙස තහනම් කළා. 1700 ගණන්වල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත වුණා. ඕනෑම කාන්තාවක් ව්‍යාජ රතු පැහැයෙන් පුරුෂයෙකු රවටා විවාහ වුවහොත් එම විවාහය අවලංගු වන අතර ඇයට මායාකාරියක ලෙස දඬුවම් දිය හැකියි. ඒ කියන්නේ මරණය දඬුවම් පවා ලැබෙන්නට ඉඩ තිබුණා. ඔබ තවමත් මේ කතාව බලනවද? එහෙනම් ඉදිරියටත් නරඹන්න. මොකද මේ කතාවේ තවත් ලොකු පෙරලියක් තියෙනවා. ලිප්ස්ටික් වල සැබෑ පෙරලිය ඇතිවන්නේ 20 වන සියවසේ මුල් භාගයේදී චන්දායිතිය වෙනුවෙන් සටන් කළ සපරජට් ව්‍යාපාරයේ කාන්තාවන් පීඩනයට එරෙහිව සිය ප්‍රතිරෝධය දක්වන්නට දීප්තිමත් රතු ලිප්ස්ටික් පොදුවේ තොල් මත තවරා ගත්තා. පල්ලිය සහ පාලකින් තහනම් කළ දඬුවම් දුන් භූත වස්තුව අද නිදහසේ සහ බලයේ සංකේතයක් වුණා. ලිප්ස්ටික් කියන්නේ රූපලාවන්‍යක්ම නෙවෙයි. ඒක කලාව, දේශපාලනය සහ විප්ලවයේ මුසු ඉතිහාසයක්. මේ අඳුරු රහස ඔබ තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න කැමතිද? දැන්ම අපේ නාලිකාවට ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න සහ ෆලෝ කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ රසවත් තවත් කතාවකින් නැවතත් හමු වෙමු.